හරි ළමයි අපි බලමු මේ විස්ථාපන කාල ප්‍රස්ථාර විශ්ලේෂණය පිළිබඳව. රයිට්. එතකොට ඔයාලට දීලා තියෙන පළවෙනි එක තමයි අංශුවක් O පිහිටුමේ නිශ්චයතාවයේ පැවතීම කියන එක. එතකොට අපි මේ වගේ අංශුවක් O පිහිටීමේ නිශ්චලව තියෙනවා දිගටම නිශ්චලයි. එතකොට මේ විස්ථාපන කාල ප්‍රස්ථාරයක අනුක්‍රමණයෙන් පෙන්වන්නේ ප්‍රවේගය. මේකේ ආරම්භක ප්‍රවේගයේ බිඳුවයි ඊට අමතරව දිගටමත් බිඳුවේ තමයි ඉන්නේ. එහෙනම් අපිට v බිඳුවයි කියලා ගන්න පුළුවන්. එහෙනම් ප්‍රස්ථාරයේ අනුක්‍රමණයේ බිඳුවයි. ඊළඟට ප්‍රස්ථාරයේ අන්තක්ඛණ්ඩයෙන් කියවෙන්නේ ආරම්භක විස්ථාපනය ගැන. ආරම්භක විස්ථාපනයේ බිඳුවයි හේතුව සමුද්දේශ ලක්ෂය තමයි මෙයා ඉන්නේ. ඒ නිසා අන්තක්ඛණ්ඩයත් බිඳුව වෙන්න ඕන. එහෙනම් අනුක්‍රමණයේ බිඳුවක් සහ අන්තක්ඛණ්ඩයක් බිඳුව වෙන ප්‍රස්ථාරය මේ වගේ ඇඳලා තියෙන්න ඕන. දෙවෙනි එක අංශුවක් A පිහිටුමේ නිශ්චලව පැවතීම. එහෙනම් මේ වගේ A පිහිටීමක නිශ්චලව ඉන්නවා දිගටම නිශ්චලව ඉන්නවා. එතකොට මෙතෙන්දි නැවතත් අනුක්‍රමණයෙන් දක්වන්නේ ප්‍රවේගය. එතකොට ආරම්භක ප්‍රවේගී බිඳුවයි දිගටමත් බිඳුවයි. එම නිසා අනුක්‍රමණයේ බිඳුවයි. ඊළඟ අන්තක්ඛණ්ඩය. අන්තක්ඛණ්ඩයෙන් කියන්නේ ආරම්භක විස්ථාපනය ගැන. අන්තක්ඛණ්ඩයෙන් කියන්නේ ආරම්භක විස්ථාපනය ගැන. එතකොට ඔයාලට ගන්න පුළුවන් මේ විදිහට ආරම්භක විස්ථාපනය ඔයාලට පේනවා මේකෙදි ඒ ලක්ෂයේ ඉන්නේ. ඒ ලක්ෂයේ ඉන්නවා කියන්නේ මොකද වෙන්නේ ළමයි? ඒක ධනයි. හරි ධනයි. එහෙනම් අන්තක්ඛණ්ඩයේ මේ ප්‍රස්ථාරේ ධන වෙන්න ඕනේ. එහෙනම් ධන අන්තක්ඛණ්ඩයක් අනුක්‍රමණයේ බිඳුව පැවතීම මෙන්න මේ වගේ තමයි ඔයාලා නිරූපණය කරලා තියෙන්න ඕනේ. රයිට්. අපි යන් ඊළඟ එකට. ඊළඟ එකේ කියන්නේ අංශුවක් B පිහිටුමේ නිශ්චලව පැවතීම. එහෙනම් මේ වගේ ළමයි දිගටම නිශ්චල තමයි තියෙන්නේ. එතකොට අනුක්‍රමණය කියන්නේ ප්‍රවේගය ආරම්භක ප්‍රවේගය බිඳුවයි තියෙන්නේ දිගටම බිඳුව. ඒ හින්දා නැවතත් අනුක්‍රමණය බිඳුවයි. ඊළඟට අන්තක්ඛණ්ඩය කියන්නේ ආරම්භක විස්ථාපනය. දැන් බලන්න ආරම්භක විස්ථාපනය මේකේ ළමයි මොකද වෙන්නේ? B පිහිටුමේ කියන්නේ සමුද්දේශ ලක්ෂයට වම් පැත්තේ සම්මතයට අනුව එක ඍණ. ඒ අනුව අන්තක්ඛණ්ඩය මේ වෙලාවේ ඍණ එකක් වෙන්න ඕනේ. එහෙනම් ඍණ අන්තක්ඛණ්ඩය සහිත වස්තුව ශුන්‍ය අනුක්‍රමණයක් යටතේ පැවතීම අපිට මේ වගේ නිරූපණය කරන්න පුළුවන්. හරි. යම්පි හතරවෙනි එකේ කියන්නේ අංශුවක් O පිහිටීමෙන් චලිතය ආරම්භව ওই දිශාවට නියත ප්‍රවේගයෙන් ගමන් කිරීම. දැන් මෙතෙන්දි වරදවා වටහා ගන්න එපා මේ ආරම්භය කියන්නේ නිශ්චලව පවතිලා පටන් ගන්නවා කියන එකක් නෙවෙයි. අපි මේ චලිතය නිරීක්ෂණය කරන්න පටන් ගන්නෙ O පිහිටීමේ. ඒකල්ල තමයි නියත ප්‍රවේගයෙන් යන්න පුළුවන්. එතකොට දැන් මෙතනින් අපි නිරීක්ෂණය කරන මොහොතේ යම්කිසි ප්‍රවේගයක් තිබිලා තියෙනවා. ඒ වගේම චලිතය නිරීක්ෂණය කරන කාලය පුරාවට ඒක දිගටම නියතව ওই දිශාවට තිබිලා තියෙනවා. ඕක තමයි එකකින් කියවෙන්නේ. ඊළඟට අනුක්‍රමණය කියන්නේ දරුවෝ ප්‍රවේගය. දැන් බලන්න මෙතෙන්දී ආරම්භක ප්‍රවේගයක් තියෙනවා. ඒක ධනයි. ඊට පස්සේ දිගට මේක නියතව තිබිලා තියෙන්නේ. එහෙනම් ඔයාලට කියන්න පුළුවන් හරි ප්‍රවේගය ධනයි නියතයි කියලා. ධනයි නියතයි. හරි. ධනයි නියත නම් අනුක්‍රමණයත් මොකද වෙන්න ඕනි? ධනයි නියත වෙන්න ඕනි. ඊළඟ අපි බලමු අන්තක්ඛණ්ඩය ගැන. ඉතින් අන්තක්ඛණ්ඩය කියන්නේ ඉස්සෙල්ලා වගේම ආරම්භක විස්ථාපනයේ දරුවෝ බිඳුවයි. එහෙනම් අන්තක්ඛණ්ඩය බිඳුවයි. එහෙනම් අන්තක්ඛණ්ඩයේ බිඳුව වන අනුක්‍රමණයේ ධන නියත වන ප්‍රස්ථාරයක් වල මේ විදිහට ඇඳලා තියෙන්න ඕන. හරි. අපි යමු ඊළඟ එකට. ඊළඟ එක කියන්නේ අංශුවක් A පිහිටීමෙන් තමයි චලිතය නිරීක්ෂණය ආරම්භලා තියෙන්නේ. එතන ඉඳන් ওই දිශාවට මේ ආකාරයට නියත ප්‍රවේගයෙන් තමයි ගිහිල්ලා තියෙන්නේ. එතකොට ළමයි එතෙන්දිත් අපිට ගන්න පුළුවන් මෙතෙන්දි අනුක්‍රමණය කියන්නේ ප්‍රවේගය. එතකොට ප්‍රවේගය මේ වෙලාවේ මොකද්ද වෙන්නේ ළමයි? ප්‍රවේගය ධනයි. අපේ ධන කියලා සලකන දිශාවට තියෙන්නේ. ඒ වගේම නියතයි. ධන නියත. එහෙනම් අනුක්‍රමණය මොකද වෙන්නේ? ධනයි නියතයි වෙන්න ඕන. ඊළඟට මෙතෙන්දි පටන් ගන්න දැනගත්තම අන්තක්ඛණ්ඩය කියන්නේ ආරම්භක විස්ථාපනය. ආරම්භක විස්ථාපනය ධනයි. එම නිසා අන්තක්ඛණ්ඩය ධනම ඇඳලා තියෙනවා. එහෙනම් ධන අන්තක්ඛණ්ඩයක් ධන නියත අනුක්‍රමණයක් සහිත ප්‍රස්ථාරයක් මේ ආකාර එකක් වල ඇඳලා තියෙනවා. රයිට්. අපි ඊළඟ උදාහරණයට යමු. ඊළඟ එකේ කියන්නේ අංශුවක් B පිහිටීමෙන් තමයි චලිතය ආරම්භලා තියෙන්නේ. නිරීක්ෂණය කරලා තියෙන්නේ. එතන ඉඳන් නැවතත් ওই දිශාවට තියෙන නියත ප්‍රවේගයක් යටතේ තමයි මෙයා චලිත වෙලා තියෙන්නේ. එහෙනම් අපිට කියන්න පුළුවන් අනුක්‍රමණය කියන්නේ ප්‍රවේගය. මේකෙදි ප්‍රවේගය ධනයි නියතයි. ඒ කියන්නේ අනුක්‍රමණයත් මොකද වෙන්න ඕනි? ධන වෙලා නියත වෙන්න ඕන.
රයිට්. ඊළඟට අන්තක්ඛණ්ඩය ගැන බලමු. අන්තක්ඛණ්ඩය කියන්නේ ආරම්භක විස්ථාපනය. ආරම්භක විස්ථාපනයේ දරුවෝ බී පිහිටීමෙන් පටන් ගන්නවා කියන්නේ ඍණයි. එහෙනම් මොකද වෙන්න ඕනේ? අන්තක්ඛණ්ඩය කියන එක ඍණ වෙන්න ඕනේ. එහෙනම් ඍණ අන්තක්ඛණ්ඩයක් ධන නියත අනුක්‍රමණය සහිත ප්‍රස්ථාරයක් මේ ආකාරයට ඇඳලා තියෙන්න ඕනේ. රයිට්. ඊළඟට යමු අපි 7 වෙනි එකට. 7 වෙනි එකේ කියන්නේ අංශුවක් OB පිහිටීමෙන් චලිතය ආරම්භලා OB දිශාවට. හරි. එතකොට මේ විදිහට මෙතනින් තමයි චලිතය නිරීක්ෂණය ආරම්භලා තියෙන්නේ. නියත ප්‍රවේගයෙන් ගිහිල්ලා තියෙනවා. එතකොට නියත ප්‍රවේගයෙන් මේ ආකාරයට ගිහිල්ලා තියෙනවා. එතකොට අපිට නැවත මේ කියන්න පුළුවන් අනුක්‍රමණය කියන්නේ ප්‍රවේගය කියන හින්දා. දැන් බලන්න ආරම්භක ප්‍රවේගයේ ඍණ පැත්තට තියෙන්නේ. ඒක දිගටම නියතව තියෙනවා දරුවෝ. එහෙනම් එතෙන්දි ලියන්න පුළුවන් දේ තමයි ප්‍රවේගය ඍණයි නියතයි. ඒ නිසා අනුක්‍රමණය මොකද වෙන්නේ? ඍණ වෙන්න ඕනි, නියත වෙන්න ඕනි. ඊළඟට අන්තක්ඛණ්ඩය. අන්තක්ඛණ්ඩයෙන් කියන්නේ ආරම්භක විස්ථාපනය ගැන. ආරම්භක විස්ථාපනයේ බිඳුවයි. ඒ හින්දා අන්තක්ඛණ්ඩයේ බිඳුවයි. එන අන්තක්ඛණ්ඩයේ බිඳුව වන ඍණ නියත අනුක්‍රමණයක් තියෙන ප්‍රස්ථාරයක් වල මේ ආකාරයට ඇඳලා තියෙනවා. රයිට්. ඊළඟට 8 වෙනි එක අංශුව B පිහිටීමෙන් තමයි චලිතය ආරම්භලා තියෙන්නේ. ඒකලා මේ විදිහට නිරීක්ෂණය කරන්න ආරම්භලා තියෙන B වලින් ඊට පස්සේ OB දිශාවට මේ විදිහට නියත ප්‍රවේගයෙන් ගමන් කරලා තියෙනවා. හරි. එතකොට එතෙන්දී ඔයාලට ගන්න පුළුවන් නැවත අනුක්‍රමණය කියන්නේ ප්‍රවේගය. මෙතෙන්දී පටන් ගනිද්දි ප්‍රවේගයක් තියෙනවා. ඒක ඍණයි. ඒක දිගටම නියතව තිබිලා තියෙනවා. ප්‍රවේගයේ ඍණයි නියතයි. ඒ කියන්නේ අනුක්‍රමණයේ ඍණයි නියතයි. ඊළඟට අපි අන්තක්ඛණ්ඩය ගැන බලමු. අන්තක්ඛණ්ඩයෙන් කියන්නේ ආරම්භක විස්ථාපනය. දැන් ඔයාලට පේනවා සමුද්දේශ ලක්ෂයෙන් වම් පැත්තේ තියෙන්නේ. එන ආරම්භක විස්ථාපනයේ ඍණයි. ඒ කියන්නේ අන්තක්ඛණ්ඩයේ ඍණයි. එන ඍණ අන්තක්ඛණ්ඩයක් තියෙන ඍණ නියත අනුක්‍රමණයක් තියෙන ප්‍රස්ථාරයක් වල මේ ආකාරයට ඇඳලා තියෙනවා. හරි. 9 වෙනි එක බලමු. අංශුවක් A පිහිටීමෙන් චලිතය ආරම්භලා මේ විදිහට OB දිශාවට නියත ප්‍රවේගයෙන් ගමන් කරලා තියෙනවා. එතකොට මෙන්න මේ ආකාරයට අපේ චලිතය නිරීක්ෂණය කරලා තියෙන්නේ නියත ප්‍රවේගයෙන් යන අතරතුර. එතකොට දරුවෝ බලන්න මෙතෙන්දී නැවත අපිට ලියන්න පුළුවන් අනුක්‍රමණය කියලා කියන්නේ ප්‍රවේගය. මෙතෙන්දී පටන් ගනිද්දී තියෙන ප්‍රවේගයම දිගටම තිබිලා තියෙනවා. හැබැයි ප්‍රවේගයේ ඍණයි වම් පැත්තට තියෙන නිසා ප්‍රවේගයේ ඍණයි නියතයි. ඒ නිසා අනුක්‍රමණය ඍණයි නියතයි. ඊළඟට අපි බලමු අන්තක්ඛණ්ඩය ගැන. අන්තක්ඛණ්ඩය කියන්නේ එතකොට ආරම්භක අන්තක්ඛණ්ඩය කියන්නේ ආරම්භක විස්ථාපනය. හරි. එතකොට මේ විදිහට පෙන්වන්න පුළුවන් ආරම්භක විස්ථාපනය. ආරම්භක විස්ථාපනයේ ධන පැත්තෙන් පටන් ගන්න හින්දා ඒවල ධනයි. එහෙනම් මොකද වෙන්නේ? අන්තක්ඛණ්ඩය ධන වෙනවා. එහෙනම් ධන අන්තක්ඛණ්ඩයක් ඍණ නියත අනුක්‍රමණයක් තියෙන්න ඕන ඇඳලා තියෙන්න ඕනේ. කියන්නේ මේ ආකාරයේ ප්‍රස්ථාරයක් ඇඳලා තියෙන්න ඕනේ. ඊළඟට අපි 10 වෙනි එකට යමු. අංශුව පිහිටීමෙන් නිශ්චිතතාවෙන් චලිතය ආරම්භලා OA දිශාවට නියත තොරණෙන් ගමන් කිරීම කියන එක තමයි මේකේ තියෙන්නේ. අන්න එතෙන්දි දරුවෝ පැහැදිලිවම කියනවා OB පිහිටීමෙන් නිශ්චිතතාවෙන් තමයි පටන් ගත්තේ කියලා. එහෙනම් අංශුව සැලකුවොත් මෙතෙන්දි නිශ්චලයි. නමුත් එයාගේ ප්‍රවේගයේ OA දිශාවට එන්ටෙන්ට වැඩි වෙන්න ඕනි. ඒකට හේතුව ඒ පැත්තට තියෙන නියත තොරණ. හරි. ඉතින් මෙතෙන්දී අපිට පුළුවන් දරුවෝ දැන් අනුක්‍රමණයෙන් ප්‍රවේගය තමයි පෙන්වන්නේ. හැබැයි දැන් ආරම්භක ප්‍රවේගයේ බිඳුවයි. ඒ නිසා ආරම්භක අනුක්‍රමණයේ බිඳුව වෙන්න ඕනි. ඊළඟ එක තමයි මෙතෙන්දි ගන්න ඕනි. එතනින් පස්සේ මොකද වෙන්නේ ප්‍රවේගයට කියන එක. ඊට පස්සේ ප්‍රවේගය ධන පැත්තට වැඩි වෙනවා. එහෙනම් මට ලියන්න පුළුවන් v ධනව වැඩි වෙනවා. හරි. එම නිසා අනුක්‍රමණය මොකද වෙන්න ඕනි? ධනාගය වැඩි වෙන්න ඕන. ඔක තමයි සිද්ධ වෙන්නේ. ඊළඟට අන්තක්ඛණ්ඩය ගැන ගත්තොත් ඉතින් අන්තක්ඛණ්ඩය කියන්නේ නැවතත් ආරම්භක විස්ථාපනය. ආරම්භක විස්ථාපනයේ බිඳුව. එහෙනම් අන්තක්ඛණ්ඩයේ බිඳුව. එහෙනම් අන්තක්ඛණ්ඩයේ බිඳුව වෙන්න ඕනි. ආරම්භක අනුක්‍රමණයේ බිඳුව වෙන්න ඕනි. පස්සේ අනුක්‍රමණයේ ක්‍රමක්‍රමයෙන් ධනාගය වැඩි වෙන්න ඕනි. ඉතින් අන්තක්ඛණ්ඩයේ බිඳුවින්ද මෙතන මූලක්ෂයෙන් පටන් ගන්නවා. ඊළඟට ආරම්භක අනුක්‍රමණයේ බිඳුව නිසා මෙහිම x අක්ෂයේ දිගේ ස්පර්ශකයේ එන විදිහට ඇඳලා ඊට පස්සේ ඊටාම ක්‍රමක්‍රමයෙන් මෙයාගේ මේ ධන අනුක්‍රමණයේ වැඩි වෙන පරිදි වල මේ විදිහට ඇඳලා තින්න. රයිට්. අපි 11 වෙනි උදාහරණය බලමු. ඒකදී කියන්නේ අංශුවක් A පිහිටීමෙන් නිශ්චිතතාවෙන් චලිත ආරම්භ OA දිශාවට නියත තොරණෙන් ගමන් කිරීම කියන එක. හරි. එතකොට මෙතෙන්දී A පිහිටීමෙන් තමයි චලිතය ආරම්භන්නේ. හැබැයි යා එතෙන්දී නිශ්චිතතාවයෙන් තමයි දරුවෝ පටන් ගන්න.
එතකොට එහෙම පටන් ගෙනගෙන ඒ දිශාවට නියත තොරණයෙන් ගමන් කරනවා. ඒ නිසා යාගේ ප්‍රවේගය මේ ආකාරයට වැඩිවීමක් සිද්ධ වෙනවා එම දිශාවට. right. එතකොට අපි මෙතන බැලුවොත් අනුක්‍රමණය ගැන අනුක්‍රමණය කියන්නේ ප්‍රවේගය. ඉතින් මෙතෙන්දි ගන්න පුළුවන් ඔයාලට ආරම්භක ප්‍රවේගයේ ශුන්‍යයි. හරි. එන ආරම්භක ප්‍රවේග බිඳුවයි. ඒ හින්දා මොකද වෙන්නේ? ආරම්භක අනුක්‍රමණයේ බිඳුව වෙනවා. ඊට අමතරව ඊළඟට ප්‍රවේගයට මොකද වෙන්නේ? බිඳුවේ ඉඳන් ධනාගය වැඩි වෙනවා. එහෙනම් අපිට ලියන්න පුළුවන් ප්‍රවේගය ධනාගය වැඩිවීමක් වෙනවා. ප්‍රවේගයේ ධනාගය වැඩි වෙනවා. ඒ නිසා මොකද වෙන්න ඕනේ? අනුක්‍රමණයත් ධනව වැඩි වෙන්න ඕනේ. එහෙනම් අනුක්‍රමණය ධනව වැඩි වේ කියන එක තමයි බලලා තීරණය කරලා තියෙන්න ඕනේ. ඊළඟට අන්තක්ඛණ්ඩය කියන්නේ ආරම්භක විස්ථාපනය. එතකොට ඔයාලට පේනවා ඒ වලින් පටන් ගන්න. ඒ කියන්නේ ආරම්භක විස්ථාපනයේ ළමයි ධනයි. එහෙනම් මොකද වෙන්න ඕනේ? අන්තක්ඛණ්ඩයත් ධන වෙන්න ඕනේ. ඒ අනුව ධන අන්තක්ඛණ්ඩයක් ධන නියත අනුක්‍රමණයක් තියෙන්න දැඳලා තියෙන්න ඕනේ නෑ. මොකද ආරම්භක ප්‍රවේගයේ බිඳුවයි. එතකොට ආරම්භක අනුක්‍රමණේ ඔයාලා බිඳුවෙන් පෙන්නලා තියෙන්න ඕනේ. ඊට අමතරව තමයි ඊට පස්සේ තමයි ඔයාලට මේක හිමින් සිරුවේ වැඩිවීමක් වගේ අඳින්න පුළුවන්. එහෙනම් එන්න මේ ආකාරයට මුල් ටිකේ අනුක්‍රමණයේ බිඳුව පේන්න මේ විදිහට ඇඳලා ඊට පස්සේ ඒ අදාළ අනුක්‍රමණයේ ධන ලෙසම එහෙම වැඩි කරලා තියෙන්න ඕනේ. හරි. right. අපි යන් 12 වෙනි එකට 12 වෙනි එකේ කියන්නේ අංශුව B පිහිටීමෙන් නිශ්චිතතාවෙන් චලිත ආරම්භලා B පිහිටීමෙන් නිශ්චිතතාවෙන් චලිත ආරම්භලා ඒත් ඔය දිශාවටම නියත තොරණේ. දැන් නිශ්චිතතාවෙන් පටන් අරගෙන ඔය දිශාවට තොරණේ වුණොත් දරුවෝ ඒ දිශාවට ප්‍රවේගය අනිවාර්යෙන් මේ ආකාරයට වැඩි වෙනවා. එතකොට නැවතත් අනුක්‍රමණය කියන්නේ ප්‍රවේගය. දැන් ආරම්භක ප්‍රවේගය මේකෙත් බිඳුවයි. එහෙනම් ආරම්භක අනුක්‍රමණය බිඳුව වෙන්න ඕනේ. ඊට පස්සේ ප්‍රවේගය ධනාගය තමයි. ප්‍රවේගයේ ධනව වැඩිවීමක් සිද්ධ වෙනවා. ඒ නිසා අනුක්‍රමණය මොකද වෙන්න ඕනේ? ධනව වැඩි වෙන්න ඕනේ. ඊළඟ අන්තක්ඛණ්ඩය දිහා බලමු. අන්තක්ඛණ්ඩයෙන් කියන්නේ ආරම්භක විස්ථාපනය. අපිට පේනවා මේ වෙලාවේ ආරම්භක විස්ථාපන ලක්ෂ්‍ය B. ඒ නිසා ආරම්භක විස්ථාපනයේ ඍණ වෙනවා. එහෙනම් අන්තක්ඛණ්ඩය කියන එක ඍණ වෙනවා. එහෙනම් ඍණ අන්තක්ඛණ්ඩයක් ඊට පස්සේ මේ වගේ තැනකින් පටන් ගන්න. නමුත් ආරම්භක අනුක්‍රමණයේ බිඳුවයි. ඒ කියන්නේ x අක්ෂයේ ධන දිශාව සමග මේ ආකාරයට ශුන්‍ය කෝණයක් සහිතව තමයි ආරම්භය පටන් ගන්නෙ. නමුත් ඒක ඊට පස්සේ ධන ලෙස වැඩි වෙනවා. ඒ නිසා මෙන්න මේ ආකාරයේ වැඩිවීමක් සිද්ධ වෙන පරිදි ඔයාලා ඇඳලා තින්න ඕනි. right. ඊළඟට මම යනවා 13 වෙනි එකට. O පිහිටුමින් නිශ්චිතතාවයෙන් චලිත ආරම්භලා OB දිශාවට නියත තොරණෙන් ගමන් කිරීම කියන එකට. හරි. එතකොට අපි බලමු එතෙන්දි මොකද්ද වෙන්නේ කියන එක. මෙතෙන්දි බලන්න දැන් අංශුව තියෙන්නේ මේ වගේ ඕවල නිශ්චිතතාවයෙන් තමයි චලිතය පටන් ගන්නෙ. නමුත් OB දිශාවට දරුවෝ තොරණය වෙනවා. ඒ කියන්නේ එම දිශාවට තියෙන ප්‍රවේගය මේ ආකාරයට වැඩිවීමක් සිද්ධ වෙන්න ඕනේ. එතකොට නැවතත් අනුක්‍රමණය කියන්නේ ප්‍රවේගය. එතකොට මෙතනින් ගන්න පුළුවන් ආරම්භක ප්‍රවේගයේ බිඳුවයි. ඒ හින්දා ආරම්භක අනුක්‍රමණය බිඳුවයි. ඊට පස්සේ ප්‍රවේගයේ දැන් බලන්න ඍණාගයේ තමයි වැඩිවීමක් සිද්ධ වෙන්නේ. එහෙනම් අනුක්‍රමණයේ ඍණව වැඩිවීමක් සිද්ධ වෙන්න ඕනේ. right. ඊළඟට අපි බලමු අන්තක්ඛණ්ඩය කියන්නේ ආරම්භක විස්ථාපනය. දැන් මේකේ ආරම්භක විස්ථාපනයේ බිඳුවයි. එම නිසා අන්තක්ඛණ්ඩය මොකද වෙන්නේ? බිඳුවයි. ඒ කියන්නේ මෙතන ශුන්‍ය ලක්ෂයෙන් තමයි පටන් ගන්න මේ වගේ මුල් ලක්ෂයෙන්. ඊළඟට ආරම්භක අනුක්‍රමණයේ බිඳුව නිසා ඔයාලා නිකන් මෙන්න මේ වගේ x අක්ෂයේ ධන දිශාවට එකක් ඇඳලා තියෙන්න ඕනේ. ඊට පස්සේ අනුක්‍රමණයේ දරුවෝ ඍණව තමයි වැඩි වෙන්නේ. එතකොට ඒ කියන්නේ මහා කෝණයක් වන පරිදි මෙන්න මේ විදිහේ වැඩිවීමක් ඔයාලා ඇඳලා තියෙන්න ඕනි. 14 බලන්න අංශුව B පිහිටීමෙන් තමයි පටන් ගන්නෙ. B පිහිටීමෙන් චලිතය ආරම්භලා හරි නිශ්චිතතාවයෙන් චලිතය ආරම්භන්නේ. ඒ කළා අපි OB දිශාවට නියත තොරණයෙන් ගමන් කරනවා. ඒ නිසා ඒ දිශාවට ප්‍රවේගයේ වැඩිවීමක් කොහොම සිද්ධ වෙන්න ඕනේ. හරි. එතකොට මෙතෙන්දි බලන්න නැවතත් අනුක්‍රමණයෙන් ප්‍රවේගය පෙන්වන්නේ. දැන් ඔයාලට මම පේනවා ඉතින් මම හැම වෙලාවෙම මේක අනුක්‍රමණයෙන් ප්‍රවේගය පෙන්වන්න එකගා කියනවා. ඉතින් ඔයාලත් ඒවා එකක් ලිව්වට කමක් නැහැ. නැවත ලියන්න ඕනේ. ඔයාලා භාවිතා කරන ප්‍රමාණය වැඩි වෙන්න ඔයාලා ඒක පිළිබඳ ඒ කියන්නේ මතකයේ රැඳෙන ප්‍රමාණයත් වැඩි වෙනවා. එක්ස්පීරියන්ස් එකත් වැඩි වෙනවා. ඉතින් ඒ දේවල් කරගන්න. හරි.
එකක ලිව්වා කියලා අනික වෙන ඔලිය ඉන්න එපා. ඔය උදාහරණ ටික ඔයාලටනේ අලුත්. එතකොට ඔයාලා ඒක මේ ලියද්දි හැම වෙලාවෙම මේ දේ හිතන්න. හරි. එතකොට අනුක්‍රමණයෙන් ප්‍රවේගය. එතකොට මේකෙදි දරුවෝ ආරම්භක ප්‍රවේගයේ බිඳුවයි. එම නිසා ආරම්භක අනුක්‍රමණයේ බිඳුව වෙලා තියෙන්න ඕනේ. ඊළඟට ප්‍රවේගයේ ඍණව වැඩි වෙනවානේ. හරි. එතකොට අපිට ලියන්න පුළුවන් ප්‍රවේගයේ ඍණාගය වැඩිවීමක් සිද්ධ වෙනවා. එහෙනම් අනුක්‍රමණයත් ඍණව වැඩි වෙන්න ඕනේ. ඊළඟ මෙතෙන්දිත් බලමු අන්තක්ඛණ්ඩය කියන්නේ ආරම්භක විස්ථාපනය. දැන් ඔයාලට පේනවා ආරම්භක විස්ථාපනය ඍණයි. ඒකට හේතුව B වලින් පටන් ගන්නෙ. ඒ හින්දා අන්තක්ඛණ්ඩය ඍණ වෙන්න ඕනේ. right. දැන් අපි මේ දේවල් අනුව අඳිමු. එහෙනම් අන්තක්ඛණ්ඩයේ ඍණයි මේ වගේ තැනකින් පටන් ගන්නෙ. ඊට පස්සේ ආරම්භක අනුක්‍රමණයේ බිඳුවයි. ඒ කියන්නේ මේ ආකාරයට තිරස්ස. නමුත් ඒකේ ඒ ඍණ අනුක්‍රමණය එන්න වැඩි වෙන්න ඕනේ. ඒ හින්දා මහා කෝණය මේ විදිහට වැඩි වෙන්න ඔයාලා ඇඳලා තියෙන්න ඕනේ. හරි. 15 බලන්න අංශුව A පිහිටීමේ තමයි තියෙන්නේ. එතෙන්දි නිශ්චයතාවයේ තියෙන්නේ. ඊට පස්සේ OB දිශාවට නියත තොරණෙන් ගමන් කරනවා. ඒ නිසා මේ ආකාරයට ප්‍රවේගය මෙන්න මේ විදිහට වැඩිවීමක් සිද්ධ වෙනවා. right. අපි එතෙන්දිත් බලමු. නැවතත් අනුක්‍රමණයෙන් පෙන්වන්නේ ප්‍රවේගය ආරම්භක ප්‍රවේගයේ බිඳුවයි. ඒ හින්දා ආරම්භක අනුක්‍රමණයේ බිඳුවයි. ඊළඟ එක තමයි ප්‍රවේගය ගැන අපිට කියන්න පුළුවන්. ප්‍රවේගය මොකද වෙන්නේ? ප්‍රවේගයේ ඍණයි. නමුත් ඒ ඍණාගේ වැඩිවීමක් සිද්ධ වෙනවා. ප්‍රවේගයේ ඍණාගේ වැඩි වෙන හින්දා එන අපිට අනුක්‍රමණය ගැනත් කියන්න පුළුවන්. මෙතෙන්දි බලන්න අනුක්‍රමණය මොකද වෙන්නේ? අනුව ර්ණාගයේ වැඩිවීමක් සිද්ධ වෙනවා. ඊළඟට අපි බලමු අන්තක්ඛණ්ඩය පිළිබඳව. අන්තක්ඛණ්ඩය ගත්තම දැන් අන්තක්ඛණ්ඩයෙන් පෙන්වන්නේ ආරම්භක විස්ථාපනය. ආරම්භක විස්ථාපනය ඒ වලින් පටන් ගන්න හින්දා ඒක ධන. ඒ හින්දා අන්තක්ඛණ්ඩය මොකද වෙන්නේ? ධන විය යුතුයි. එහෙනම් තේරුම් ගන්න මේ අවස්ථාවේදී මේ වගේ ධන අන්තක්ඛණ්ඩය සහිතව පටන් ගන්න ඕනි. ඊට අමතරව ආරම්භක ප්‍රවේගී බිඳුව හින්දා ආරම්භක අනුක්‍රමණය මේ විදිහට බිඳුව පේන්න ඔයාලා පොඩ්ඩක් අඳින එක වඩා හොඳයි. ඊට පස්සේ මේකෙදි ඍණාගේ වැඩිවීමක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ මෙන්න මේ වගේ මහා කෝණේ මේ විදිහට විචලනයක් සිද්ධ වෙනවා. හරි. මහා කෝණේ මේ විදිහට විචලනයක් සිද්ධ වෙනවා. හරි. ඒක තේරුම් ගන්න. ඊළඟට 16. හරි. 16 බලන්න. 16 දී කියන්නේ අංශුව O පිහිටීමෙන් ධන ප්‍රවේගයෙන් චලිතය ආරම්භලා. හරි. ඔන්න මෙතන ඉඳන් ටිකක් වෙනස්. අපි ඒවත් හරි කල්පනාවෙන් කතා කරගෙන යමු. එතකොට බලන්න මෙතන අංශුව O පිහිටීමේ තමයි ආරම්භයේ තියෙන්නේ. හැබැයි එතෙන්දී ආ පටන්ගෙන තියෙන්නේ ධන ප්‍රවේගයකින්. ඊට පස්සේ චලිතය ආරම්භව OA දිශාවට නියත මන්දණයෙන් ගමන් කර එහිදී නිශ්චල වේ කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ දැන් මෙතෙන්දී මේ දිශාවට ප්‍රවේගයක් තියෙනවා. ඒ ප්‍රවේගය මේ විදිහට එන්න අඩු වෙනවා. අඩු වෙලා ඒ වලට යද්දී බිඳුවක් වෙනවා. ඉතින් ඔන්න ඕක ගැන තමයි අපි කතා කරන්න ඕනේ. right. එතෙන්දී අපි බලමු දැන් ආරම්භයේදී අපිට නැවතත් අනුක්‍රමණයෙන් ප්‍රවේගයෙන් පෙන්වන්නේ. එතකොට ආරම්භක අවස්ථාව ගත්තොත් එහෙම ආරම්භක ප්‍රවේගය මේ වෙලාවේ ධනයි. u not ධනයි. හරි. ඒ කියන්නේ ආරම්භක අනුක්‍රමණයේ ධනව තියෙන්න ඕනේ. හරි. ආරම්භක අනුක්‍රමණයේ ධනව තියෙන්න ඕනේ. ඊළඟ එක තමයි ප්‍රවේගයේ ධනාගේ අඩු වෙලා බිඳුව වෙනවා. හරිද? එහෙනම් ඊළඟට අපිට ලියන්න පුළුවන් ප්‍රවේගයේ ධනාගය අඩු වී ශුන්‍ය වේ. හරි. අඩු වෙලා බිඳුව වෙනවා. එහෙමම දීලා තියෙනවානේ. ඒ අනුව අපිට තේරුම් ගන්න ඕනි දේ තමයි මෙතෙන්දී අනුක්‍රමණයේ ධනාගය අඩු වෙලා බිඳුව වෙන එකක් තමයි අපිට අඳින්න වෙන්නේ. හරි. ඊළඟට අපි යන් අන්තක්ඛණ්ඩයට. අන්තක්ඛණ්ඩය කියන්නේ ආරම්භක විස්ථාපනය. ආරම්භක විස්ථාපනයේ බිඳුවයි ඕලක්ෂයෙන් පටන් ගන්න නිසා ඒ හින්දා අන්තක්ඛණ්ඩයේ බිඳුව. හරි. දැන් අන්තක්ඛණ්ඩයේ බිඳුව කියන එක නම් ලේසියෙන් මෙතන ලකුණු කරගෙන ඔයාලට ගන්න පුළුවන්. හැබැයි බලන්න ආරම්භක අනුක්‍රමණයේ ධනයි. ධනයි කියන්නේ සුළු කෝණයක් තියෙන්න ඕනි යම් කිසි අගයක්. හැබැයි ඒ අගය එන්න අඩු වෙලා ශුන්‍ය වෙන්න ඇඳලා තියෙන්න ඕනි. ඒ අනුව මෙන්න මේ වගේ ප්‍රස්ථාරයක් තමයි ඔයාලගෙන් බලාපොරොත්තු වෙන්නේ මේ වගේ චලිතයකට. දැන් මෙන්න මෙහෙම වෙලා මෙන්න මෙහෙම තිරස් වෙනවා. අන්න ඒ තිරස් වෙන පිහිටීම තමයි අර ඒ පිහිටීමට අදාළ විස්ථාපනය කියලා ගන්න පුළුවන්. මොකද එතනින් එහාට තමයි අනුක්‍රමණයක් නැති වෙන්නේ. කියන්නේ ප්‍රවේගයක් නැති වෙන්නේ. හරි. ඉතින් මේ වගේ එකක් තියෙනවද කියන එක බලන්න. right. ඊළඟට අපි 17 වෙනි එකට යන්. 17 වෙනි එකේ කියන්නේ අංශුවක් O පිහිටීමෙන්
ඍණ ප්‍රවේගයෙන් චලිතය ආරම්භල. දැන් O කියන පිහිටීමේ තමයි ඉන්නේ ඍණ ප්‍රවේගයක් තමයි තියෙන්නේ. ඍණ කියන්නේ අපි වම් පැත්තට තියෙන එකටනේ. ඊට පස්සේ OB දිශාවට නියත මන්දණයෙන් ගමන් කරනවා. ඉතින් අන්න තේරුම් ගන්න ඒකල B හිදී නතර වෙනවා. දරුවෝ OB දිශාවට කියන මේ පැත්තට ඍණ ප්‍රවේගයක් තියෙනවා. ඒ ඍණ ප්‍රවේගය මේ ආකාරයට ටික අඩු වෙනවා. අන්න එහෙම ටික අඩු වෙලා B හිදී මොකද වෙන්නේ? නිශ්චලත් වෙනවා, ශුන්‍ය වෙනවා. දැන් ඒකට අදාළව ඔයාලා කල්පනා කරලා බලන්න. නැවත අනුක්‍රමණයෙන් පෙන්වන්නේ ප්‍රවේගය. බලන්න ආරම්භක ප්‍රවේගය ඍණයි. හරි? ආරම්භක ප්‍රවේගය ඍණයි. එම නිසා මොකද වෙන්නේ? ආරම්භක අනුක්‍රමණය කියන එක ඔයාලගේ ඍණ වෙන්න ඕනේ. ඒක හරිනේ. ඊට පස්සේ බලන්න ප්‍රවේගයට මොකද වෙන්නේ කියලා. ප්‍රවේගයේ ඍණාගය අඩු වී බිඳුව වෙනවා. ඒ හින්දා මෙතනින් අපිට ලියන්න පුළුවන් දේ තමයි ඊට පස්සේ අනුක්‍රමණයේ ඍණාගයක් තියෙනවනේ. ඒක අඩු වෙනවා. ඒක අඩු වෙලා බිඳුව වෙන්න ඕනේ. හරි? ඒකලා නැවත බිඳුව වෙන්න ඕනේ. රයිට්. ඊට පස්සේ අපි අන්තක්ඛණ්ඩයට යන්න. නැවතත් අන්තක්ඛණ්ඩය කියන්නේ ආරම්භක විස්ථාපනය. ආරම්භක විස්ථාපනය මේ කතාවේ බිඳුවයි. ඒ හින්දා අන්තක්ඛණ්ඩයේ බිඳුවයි. හරි. අන්තක්ඛණ්ඩයේ බිඳුවෙන් මෙතනින් පටන් ගන්න එක හරි. ඒක පහසුයි. ඊට පස්සේ ආරම්භයේදී ඍණානුක්‍රමණයක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඍණානුක්‍රමණයක් කියන්නේ මහා කෝණයක්. නැත්නම් පල්ලමක් වගේ එකක් තියෙන්න ඕනේ. හැබැයි ඊට පස්සේ වෙන්නේ දේත් ඔළුවේ තියාගෙනම අපි හැඩේ ගමු. ඍණ ප්‍රවේගය අඩු වෙලා බිඳුව වෙනවා. ඒ කියන්නේ ඔය කියන ඍණ අනුක්‍රමණය අඩු වෙලා බිඳුව වෙන්න ඕනේ. ඉතින් බිඳුව වෙනවා කියන්නේ තිරස් වෙනවා කියන එක. ළමයි ඉතින් එහෙම හැඩයක් ගන්න පුළුවන් නේ. දැන් බලන්න මේ වගේ එකක් ඇඳලා බෑ. එතකොට කොහොමත් අනුක්‍රමණයේ බිඳුව කරගන්න බෑනේ. හරිද? ඒ හින්දා තේරුම් ගන්න ඕනි දේ තමයි මේකේදී අඳින්න ඕනි මෙන්න මේ විදිහටනේ. හරි? මේ විදිහට කොහොම ඇවිල්ලා ඔන්න ඔහම තිරස් වෙන එක. හරි? ඔය විදිහට කර්ව් එක ගන්න තියනවා නම් හරි. හරි. එතකොට මේ වගේ තිරස් වෙන අවස්ථාව තමයි ඔය B හිදී නිශ්චල වෙන අවස්ථාව කියලා කියන්නේ. හරි. අපි 18 බලමු. බලන්න 18 වෙනි එකේ කියන්නේ අංශුවක් B පිහිටීමෙන් ධන ප්‍රවේගයෙන් චලිතය ආරම්භනවා කියලා. එතකොට අංශුව B පිහිටීමේ කොහොම තියෙන්නේ? එතකොට එයා ධන ප්‍රවේගයෙන් තමයි චලිතය ආරම්භන්නේ. එතකොට මේ විදිහට ඒ ධන ප්‍රවේගයෙන් චලිතය ආරම්භලා OA දිශාවට තියෙන නියත මන්දණයෙන් තමයි ගමන් කරන්නේ. ඒ හින්දා මොකද වෙන්නේ? මේ ධන ප්‍රවේගය අඩු වෙලා O හිදී නිශ්චල වෙනවා කියලා දීලා තියෙනවා. ඒ කියන්නේ මෙතෙන්දි බිඳුව වෙන්නත් ඕන. රයිට්. එතකොට ඒ අනුව බලන්න අනුක්‍රමණයෙන් පෙන්වන්නේ දරුවෝ ප්‍රවේගය. හරි. එතකොට මේකෙදි ආරම්භක ප්‍රවේගය ධනයි. ඒ හින්දා එම නිසා ආරම්භක අනුක්‍රමණය ධන වෙන්න ඕනේ. හරි. ඊළඟ කාරණේ තමයි මේ ධන ප්‍රවේගය කියන එක ළමයි අඩු වෙලා බිඳුව වෙනවා. එහෙනම් අපිට ලියන්න පුළුවන් ප්‍රවේගය ධනාගය අඩු වී බිඳුව වේ. හරි. ඉතින් ඒ අනුව අපිට ලියන්න පුළුවන් අනුක්‍රමණය එහෙනම් ධනාගය අඩු වෙන්න ඕනි. අඩු වෙලා මොකද වෙන්න ඕනි? බිඳුව වීමක් සිද්ධ වෙන්න ඕනි. රයිට්. අපි ඊළඟට අන්තක්ඛණ්ඩය බලමු. අන්තක්ඛණ්ඩය කියන්නේ ආරම්භක විස්ථාපනය. ඔයාලට පේනවා ආරම්භක විස්ථාපනයේ ඍණයි. එම නිසා අන්තක්ඛණ්ඩය මොකද වෙන්නේ? ඍණ වෙන්න ඕනේ. රයිට්. ඒ අනුව බලන්න ඍණ අන්තක්ඛණ්ඩයක් සහිතව මේ වගේ තැනකින් තමයි ආරම්භක වෙලා තියෙන්න ඕනි මේ කතාව. ඊට පස්සේ හැබැයි ඔන්න අනුක්‍රමණයේ ආරම්භක අනුක්‍රමණයේ ධනයි. ඒ කියන්නේ සුළු කෝණයක් තියෙන්න බෑනේ. හරි. සුළු කෝණයක් මෙන්න මේ වගේ එකක් තියෙන්න ඕනේ. හැබැයි ඊට පස්සේ මොකද වෙන්නේ? අන්න ඒ ධන අගය අඩු වෙලා බිඳුව වෙනවා. හැබැයි ඒ අඩු වෙලා බිඳුව වෙන අවස්ථාවේදී බිඳුව වීම විශේෂ තැනකදී වෙන්නේ ඕවලදී. ඕ කියන්නේ සමුද්දේශ ලක්ෂය. ඒ කියන්නේ ඔය තිරස් වීම සිද්ධ වෙන්නේ අර විස්ථාපනයේ බිඳුව වන අවස්ථාව හේවත් අර x අක්ෂයේදී කියන එක. ඉතින් ඒ අනුව ඔයාලා මේ හැඩය ගන්න ඕනි දරුවෝ. මෙන්න මේ විදිහට. හරි. මෙන්න මේ විදිහට අඩු වෙන එක මේ විදිහට අඩු වෙලා මෙන්න මෙතෙන්දී තමයි හරියට මේ තිරස් වීම සිද්ධ වෙන්නේ මේ අක්ෂයේදීමයි. ඊට පස්සේ දිගටම ඔහොම තිරස් තමයි. මෙතන තමයි අර ඕලක්ෂය කියන අදහස තියෙන්නේ. හරි. රයිට්. ඊළඟට අපි 19 වෙනි එක බලමු. බලන්න 19 අංශුවක් A පිහිටීමෙන් A කියන පිහිටීමේ ඍණ ප්‍රවේගයෙන් චලිතය ආරම්භලා OB දිශාවට නියත මන්දනයක් තියෙනවා. එතකොට මේ පැත්තට තමයි ඍණ ප්‍රවේගයෙන් පටන් අරගෙන තියෙන්නේ. එතකොට ඒ දිශාවට තියෙනවා මන්දනයක්. ඒ හින්දා යාගේ තියෙන ඍණ ප්‍රවේගයේ දරුවෝ මේ විදිහට අඩු වෙලා ওই හිදී මොකද වෙලා තියෙන්නේ? මේ විදිහට නිශ්චල වෙලා තියෙනවා. මේක තමයි සිද්ධ වෙලා තියෙන්නේ. එතකොට නැවතත් අනුක්‍රමණයෙන් පෙන්වන්නේ ප්‍රවේගය. දැන් ඔයාලට පේනවා මේකෙදි ආරම්භක ප්‍රවේගය ඍණයි.
හරි. එම නිසා මොකද වෙන්නේ? හරි. එම නිසා ආරම්භක අනුක්‍රමණයේ ඍණ එකක් වෙන්න ඕන. ඊළඟ එක තමයි ප්‍රවේගය ඍණාගය අඩු වෙන්න ඕනේ. අඩු වෙලා බිඳුව වීමක් වෙනවා. හරි. ඒ අනුව දැන් මෙතෙන්දි බලන්න මෙතන අපිට ගන්න පුළුවන් දේ තමයි හරි අනුක්‍රමණය කියන එක වගේ ඍණාගයේ අඩුවීමක් වෙන්න ඕනි. අඩුවීමක් වෙලා බිඳුව වීමක් සිද්ධ වෙන්න ඕනි. හරි. දැන් ඒ අනුව අපි එතෙන්දි බලමු. දැන් මේකෙදි ඊළඟට අපිට බලන්න තියෙන්නේ අන්තක්ඛණ්ඩය ගැන. අන්තක්ඛණ්ඩයෙන් කියන්නේ ආරම්භක විස්ථාපනයේ ධනයි. ඒ නිසා හරි අන්තක්ඛණ්ඩය ධන වෙලා තියෙන්න ඕනේ. එහෙනම් ධන අන්තක්ඛණ්ඩයකින් තමයි පටන් ගන්න. ඒ කියන්නේ මේ වගේ තැනකින් තමයි පටන් ගන්නෙ. ඒ වගේම ආරම්භක අනුක්‍රමණයේ ඍණ. ඒ කියන්නේ පල්ලමක් තමයි තියෙන්න ඕනේ. මෙහෙම පල්ලමක්. හරි මේ වගේ එකක්. හරි. ඊට පස්සේ හැබැයි තේරුම් ගන්න දැන් මේ ප්‍රවේගය ඍණාගය අඩු වෙලා බිඳුව වෙනවා. ඒ කියන්නේ අනුක්‍රමණයේ ඍණාගය අඩු වෙලා බිඳුව වෙන්න ඕනේ. දැන් ඒ වගේ එකක් වෙන්නේ නැහැ මෙහෙම එකක් එහෙම. එතකොට වෙන්නේ මේ ඍණාගයේ වැඩිවීමක් සිද්ධ වෙන්නේ. හරි. අඩු වෙලා බිඳුව වෙන්න ඕනේ. හැබැයි මේ වෙන තැනත් විශේෂයි මේ කතාවේදී. මොකද සිද්ධ වෙන්නේ නිශ්චල වෙන්නේ ඕවලදී. ඒ කියන්නේ විස්ථාපනයේ බිඳුව වෙන තැනදී තමයි තිරස් වෙන්න ඕනේ. ඒ කියන්නේ x අක්ෂයේදී තමයි තිරස් වෙන්නේ. එහෙනම් මේකට ගැලපෙන්නේ දරුවෝ මෙන්න මේ වගේ. හරි. මේ වගේ අඩු වෙලා තව ටිකක් හොඳට ඇඳොත් මේ වගේ මෙහෙම ටික ටික අඩු වෙන්න ඕනේ. අඩු වෙලා ඇවිල්ලා මෙන්න මේ වගේ තැනකදී ඕක තිරස් වෙනවා. දිගටම තිරස්. එතකොට මේ වගේ ලක්ෂයක් තමයි අපි අර ඕලක්ෂයට එන පිහිටුම කාලය කියන එක ගන්න පුළුවන් නේ. හරි. ඊළඟට 20. right. 20 ඉඳන් බලමු. එතනත් අපිට පොඩ්ඩක් එතන ඉඳන් වෙනස් ඒවා ටිකක් නැවත තියෙනවනේ නේ. හරි. ඒක බලමු. එතකොට බලන්න මෙහෙම කාරණා ටිකක්. හරි. අංශුව ඕපිහිටීමෙන් හරි අංශුව ඕපිහිටීමෙන් නියත ධන ප්‍රවේගයකින් චලිතය ආරම්භ. හරි. එතකොට අංශුව මෙතන තමයි තියෙන්නේ මුලදී. එතකොට නියත ධන ප්‍රවේගයකින් චලිතය ආරම්භ ওই දිශාවට ගමන් කර. හරි. නියත ධන ප්‍රවේගයෙන් චලිතය ආරම්භ ওই දිශාවට ගමන් කර කියලා කියන්නේ. එතකොට එතෙන්දී අපිට හිතන්න වෙන්නේ මෙයා නියත ප්‍රවේගයෙන් තමයි ගිහිල්ලා තියෙන්නේ. හරි. මෙන්න මේ ආකාරයට යනවා කියන එක නෙවෙයි කියන්නේ නියත ප්‍රවේගයෙන් ඔහොම යනවා. ඊට පස්සේ ඒහිදී ශනිකව ආපසු හැරි නියත ඍණ ප්‍රවේගයෙන් ඕ දක්වා පැමිණේ කියලා. දැන් ඊට පස්සේ මෙයා මේ බිත්තියේ වැදිලා මෙයා නැවත පැමිණෙනවා දරුවෝ. හරි. එම ප්‍රවේගයෙන්ම තමයි එන්නේ. හරි. එම අර ධන ප්‍රවේගයේ තිබ්බ විශාලත්වෙම ඍණ ප්‍රවේගය ලෙස ගනිමින් මේ අතට එනවා ඕ දක්වා පැමිණේ කියලා කියන්නේ. ඉතින් ඕවලට ඇවිල්ලා නවතිනවා කියලා නෙවෙයි මේ කියන්නේ. ඕවලට එනකන් තමයි අපි මේ චලිතය නිරීක්ෂණය කරලා තියෙන්නේ. ඉතින් ළමයා ඒ දේ තේරුම් ගත යුතුයි. හරි. රයිට්. එතෙන්දී අපි බලමු දැන් මොකද කරන්න කියලා. බලන්න මේ වගේ තැනකදී මම දැන් වෙනම ඔයාලට දාලා නැහැ. නමුත් අපිට මේකෙදි තේරුම් ගන්න පුළුවන් දේවල් ටිකක් තියෙනවා. එකක් තමයි දැන් ආරම්භක ප්‍රවේගයේ ධනයි. හරිද? ඉතින් ආරම්භක ප්‍රවේගයේ ධනයිනේ අපි දන්නවනේ ඒක. හරිද? මේකෙදි u කියන එක ධනයි. එම නිසා ආරම්භක අනුක්‍රමණය ධනයි. හරි. ඊට පස්සේ කාරණේ තමයි තේරුම් ගන්න ඕනේ දේ බලන්න ප්‍රවේගයේ ධනයි නියතව ටික වෙලාවක් තිබිලා තියෙනවා. හරි. එතකොට ඔයාලා තේරුම් ගන්න ඕනේ දේ තමයි මුල් ටිකේදී v ඊට පස්සේ ධනයි නියතයි. එම නිසා ඔය ආරම්භයේ තියෙන අනුක්‍රමණයම ධනව නියතව තියෙන්න ඕනේ. ඊට පස්සේ ඒවලදී ෂණිකව ඕක හැරෙනවනේ. එතකොට ඒවලදී අපි කතා කරන්න ඕනේ ෂණිකව ප්‍රවේගය. හරි. එතකොට ඒක හරි වැදගත්. ෂණිකව. ෂණිකව v කියන එක ඍණ නියත වීමක් සිද්ධ වෙනවා. ඒ හින්දා ෂණිකව අනුක්‍රමණය ඍණ නියත එකක් වෙලා තිබිලා තියෙන්න ඕන. ඒ ටික තෙන් දෙනකන් වැදගත්. ඊට පස්සේ අපි කතා කරොත් මෙන්න මෙහෙම දේවල් ටිකක් තේරුම් ගන්න. දැන් මෙතෙන්දී ඕවලින් තමයි පටන් අරගෙන තියෙන්නේ. ඒ කියන්නේ ඔයාලා දන්නවනේ දැන් ආරම්භක විස්ථාපනයේ බිඳුවයි. ආරම්භක විස්ථාපනය. ඒ කියන්නේ අන්තක්ඛණ්ඩයේ බිඳුවයි. එහෙම තමයි පටන් අරන් තියෙන්නේ.
ඊට අමතරව ඉවර වෙන්නේ අපි චලිතය කතා කරලා ඉවර වෙන්නේ ඕවලදී. හරිද? එතකොට අපි ඒක විස්ථාපනයේ එන්න එක කියලා කියමු. ඒක බිඳුවයි. ඒ නිසා ඒකට අපිට විශේෂ වචනයක් නැහැ අන්තකණ්ඩේ වගේ. නමුත් ඇවිල්ලා නැවතිලා තියෙන්න ඕනේ නැවතත් විස්ථාපනයේ බිඳුව වෙන පරිදි. ඉතින් ඒකට අනුව ප්‍රස්ථාරය අඳිනවා නම් මම ආරම්භයේදී ධන ප්‍රවේගින්ද ධන නියත අනුක්‍රමණය ඒක දිගටම පවතින නිසා මෙන්න මේ වගේ හැඩයක් තමයි ඔයාලා ඇඳලා තියෙන්න ඕනේ. ඊට පස්සේ අපි හිතමු අර ඒ වලට එන විශේෂ අවස්ථාව තමයි මේ කියන්නේ. ඒතෙන්දී එකපාරම ෂණිකව ප්‍රවේගය ඍණ වෙනවා. ඒ කියන්නේ අනුක්‍රමණය එකපාරම ඍණ වෙනවා. ඊළඟට බලන්න ළමයි ආරම්භක ප්‍රවේගයේ විශාලත්වයම තමයි අවසාන ප්‍රවේගයේ විශාලත්වයත් මේ කතාවේ. ඒකේ ප්‍රවේගයේ වෙනසක් නැහැ. ඒ කියන්නේ අනුක්‍රමණයේ ඍණ වෙන එක ඇත්ත. නමුත් විශාලත්වය එක වගේ වෙන්න ඕනි. ඒ කියන්නේ කන්ද වගේම තමයි පල්ලමත්. නැතුව පල්ලම මේ වගේ එකක් ගැලපෙන්නේ නැහැ. ඒතකොට පල්ලම ලොකුයි කන්දට වඩා. හරි? ඒ නිසා සාමාන්‍යයෙන් සරල අදහසක් එන්න. හරි? ඔයාලා මෙන්න මේ වගේ ඇඳලා තියෙනවා නම් එකම අර පල්ලම් ගතියත් ඒ ආකාරයෙන්ම තියෙන විදිහට තමයි ඇඳලා තියෙන්න ඕනේ නිකන් සමමිතික ලෙස. හරි? රයිට්. 20 කියන කතාව එච්චරයි. ඊළඟට අපි බලමු ඊළඟ එක. 21 අංශුවක් ඕපිහිටීමෙන්. හරි. ආරම්භයේ මෙතන තමයි තියෙන්නේ. ධන ප්‍රවේගයෙන් චලිතය ආරම්භා ඕේ දිශාවට නියත මන්දනයෙන් ගමන් කර. ඒහිදී නිශ්චල වී. හරි. දැන් ධන ප්‍රවේගයකින් තමයි චලිතය ආරම්භන්නේ. ඒක මන්දනයකින් තමයි ගමන් කරන්නේ. එහෙනම් මොකද වෙන්නේ? ප්‍රවේගය අඩු වෙලා ගිහිල්ලා මේ විදිහට නිශ්චල වෙනවා. නිශ්චල වී ඊට පස්සේ ෂණිකව ආපසු හැරි. ෂණිකව කියන්නේ එතන වැඩි කාලයක් ගත වෙලා නැහැ. නැවත එයා හැරිලා එන්න පටන් ගන්න තියෙනවා ළමයි. හරි. එහෙනම් එයා නැවත මේ විදිහට හැරිලා මෙන්න මේ විදිහට එනවා දැන්. හරි. ආපසු හැරි OB දිශාවට නියත තොරණයෙන් ඔව් දක්වා පැමිණේ කියලා තමයි කියන්නේ. නියත තොරණයෙන් එනවා නම් ළමයි නැවත මොකද වෙන්න ඕනේ? මේ වගේ ප්‍රවේග වර්ධනයක් මෙතන තියෙන්න ඕන. ඉතින් අපි ওই ටිකට අදාළව කොහොමද මේක ප්‍රස්ථාරය අඳින්න ප්ලෑන් කරගන්න කියලා බලමු. හරි. ඉතින් මේක මෙහෙමයි දැන් ගොඩාක් කරලා ඉවරලා ළමයිට එකපාරම අඳින්නත් හැකියාව ඇවිල්ලා තියෙන්න පුළුවන්. එහෙම පුළුවන් නම් හොඳයි අඳින්න. නමුත් එහෙම කාට හරි තාම හුරුව මදි නම් මේ කියන ක්‍රම ඔස්සේ යන්න කීප වතාවක් මේ උදාහරණ ටික කරන්න. එතකොට ඔයාලට පුළුවන් වෙනවා. හරි. රයිට්. දැන් ගත්තොත් එහෙම ඔයාලට පේනවා ආරම්භක ප්‍රවේගයේ ධනයි. එම නිසා ආරම්භක අනුක්‍රමණය ධන වෙන්න ඕන. ඊළඟට වෙන්නේ ප්‍රවේගය ධනාගේ අඩු වෙලා බිඳුව වෙනවා. එතකොට ඒ නිසා ඔයාලා තේරුම් ගන්න ඕනේ අනුක්‍රමණයේ ධනාගේ තියෙනවනේ. ඒක අඩු වෙලා බිඳුව වෙන්න ඕන. ඕක තමයි ඒ දක්වා යනකම් කාරණේ. අන්නේ අනුක්‍රමණයේ බිඳුව වීමත් එක්ක ඊට පස්සේ වෙන්නේ ක්ෂණිකව ආපසු හැරෙනවා කියනවනේ. ඊට පස්සේ ඔන්න තේරුම් ගන්න අනුක්‍රමණයේ බිඳුවේ ගොඩක් වෙලා තියෙන්නේ නැහැ. ආරම්භයේ හරි ගොඩක් වෙලා තියෙන්නේ නැහැ. ඒ විදිහට. ඒ නිසා අපිට ලියන්න පුළුවන් දැන් මොකද වෙන්නේ? හරි ප්‍රවේගය. හරි ප්‍රවේගය නැවත මේ ඍණ වෙනවා. හැබැයි මේ ඍණාගය වැඩි වෙනවා. ප්‍රවේගයේ ඍණාගය ඊළඟට බිඳුවෙන් තමයි පටන් ගන්න. ඒකල්ලා වැඩි වීමක් වෙනවා. හරි. එතකොට එතනින් අපිට තේරුම් ගන්න පුළුවන් දේ තමයි එන අනුක්‍රමණේ ඍණාගයකින් දැන් ආරම්භනවා වැඩි. අර බිඳුව වෙච්ච එක. හරි. බිඳුව වෙච්ච එක ඍණාගයක් වෙන්න පටන් ගන්නවා. හැබැයි ඒ වෙන එක වැඩි වෙනවා. හරි. ඒ අදහස තේරුම් ගන්න. උතින්දී අර මේ අපිට වැදගත් කාරණයක් ගන්න පුළුවන් මේකේ අර අන්තකණ්ඩේ මොකද පටන් ගනිද්දි ළමයි පටන් ගනිද්දි විස්ථාපනයේ බිඳුවයි. එහෙනම් අන්තකණ්ඩේ බිඳුවෙන් තමයි මේක පටන් අරගෙන තියෙන්නේ. ඒ වගේම අවසාන වෙන්නේ විස්ථාපනයේ අවසානයේ කියන එක ගත්තොත් එහෙම බලන්න එයා ඕවලදී තමයි ඇවිල්ලා අපි නිරීක්ෂණය කරලා තියෙන්නේ ඕ දක්වා එනකම්. එතකොට එහෙනම් එයාගේ අවසාන විස්ථාපනයේ බිඳුව වෙන්න ඕන. එහෙනම් නැවත විස්ථාපනයේ බිඳුව වෙන තැනට එන්න ඕන කියන අවබෝධය තියාගෙන අපි මේක ඇඳන හරි කියන එක තමයි මම හිතන්නේ. හරි. ඒ අනුව බලන්න ආරම්භයේදී ධන ප්‍රවේගයක් ධන අනුක්‍රමණයක් සහිතව ආරම්භනෝ මේ චලිතය. හැබැයි මේ ධන අනුක්‍රමණයේ දරුවෝ අඩු වෙලා බිඳුව වෙන්න ඕනි. ඒ නිසා මේක මේ විදිහට අඩු කරගෙන ගිහිල්ලා මෙන්න මේ විදිහට තිරස් වෙන්න ඕනි. අන්නේ තිරස් වෙන පිහිටීමේදී ඔයාලා තේරුම් ගන්න ඕනි කාරණේ තමයි මෙයා තිරස් වෙලා ගොඩක් වෙලා ඉන්නේ දරුවෝ.
මොකද තිරස් වෙච්ච ගමන් සනිකව ආපසු හැරිලා යන්න ගියා කියලා යාලා කියනවා. ඒ හින්දා මොකද වෙන්නේ? මෙන්න මේ මෙතෙන්දිම නැවත මේ විදිහට යාගේ ප්‍රවේගය ඍණ වෙනවා. ඒ කියන්නේ අනුක්‍රමණයේ ඍණාගේ වැඩි වෙන්න ඇඳලා තියෙන්න ඕනේ. ඒ අනුව මෙන්න මේ ආකාරයට ඔයාලා වැඩි කරගෙන ඇවිල්ලා නවත්තන්න ඕනේ මේ විදිහට විස්ථාපනයේ ශුන්‍ය වෙන තැනේදී. හරි. රයිට්. ඉතින් මේ අදහස තියෙනවා නම් ඔයාලගේ හරි. ඊළඟ අපි 22 වෙනි එකත් බලමු ළමයි. බලන්න 22 වෙනි එකේ කියන්නේ අංශුවක් ඕ පිහිටීමෙන් නිශ්චයතාවයෙන් ආරම්භලා. දැන් අංශුව මෙතන නිශ්චයතාවයෙන් ආරම්භන්නේ ඕ දිශාවට නියත තොරණයෙන් ගමන් කර. ඒහිදී ශනිකව ආපසු හැරී OB දිශාවට නියත මන්දණයෙන් ගමන් කර ඕහිදී නිශ්චල වී එම පිහිටීමේ සුළු වේලාවක් ඉඳලා B දක්වා නියත ප්‍රවේගයෙන් ගමන් කරා කියන එක. හරි. එතකොට අංශුවක් ඕ පිහිටීමෙන් නිශ්චයතාවයෙන් චලිතය ආරම්භලා ওই දිශාවට නියත තොරණයෙන් යනවා කියන්නේ ඔයාලා මේ විදිහට ප්‍රවේග වැඩිවීමක් නිරූපණය කරලා තියෙන්න ඕනේ. අන්න ඊට පස්සේ මොකද්ද වෙන්නේ කියලා බලන්න. එතකොට ලොකු ධන ප්‍රවේගයක් ඒවලදී තියෙනවා. නමුත් මේ බිත්තියක වගේ එකක ගැටීමක් හින්දා ශනිකව ආපසු හැරීමක් සිද්ධ වෙන්න පුළුවන්. එතකොට ඒ නිසා මම ඒක මේ විදිහට නිරූපණය කරනවා. ආපසු හැරෙනවා. ඊට පස්සේ OB දිශාවට තියෙන නියත මන්දණයෙන් ගමන් කරනවා කියන්නේ. එතකොට මේ දිශාවට මේ විදිහට නියත මන්දණයෙන් ඔහොම ගමන් කළා තමයි මෙතෙන්දි ප්‍රවේගය නැවත මෙන්න මේ ආකාරයට ශුන්‍ය කරගන්නවා. හරි. ඔන්න ශුන්‍ය වුණා. ඊට පස්සේ එතන එයා ටික වෙලාවක් හිටියා කියනවා ළමයි. ඒ හින්දා මොකද වෙන්නේ? මෙයා මෙතන තව ටික වෙලාවක් ඉන්නවා ඉතින් නිශ්චයතාවය. හරි. එහෙම ඉඳලා තමයි ඊට පස්සේ නියත ප්‍රවේගයෙන් ගිහිල්ලා තියෙනවා. ඉතින් මෙතෙන්දී එකපාර මෙයාට ප්‍රවේගයක් ලැබුණා කියලා අපි හිතමු මොනවා හරි උපක්‍රමයකින්. ඊට පස්සේ එම ප්‍රවේගය දිගටම මෙහෙම පවත්වාගෙන තියෙනවා B දක්වා යනකම්. හරි. ඒ දක්වා තමයි අපි මේ චලිතය නිරීක්ෂණය කරන්න කියන එක තේරුම් ගන්න. හරි. රයිට්. දැන් අපි බලමු ඒක කොහොමද අපි නිරූපණය කරන්න කියන එක. දැන් බලන්න ආරම්භයේදී හරි මේකෙදී තියෙන தত্ত্ব පාවිච්චි කරලා අපි අනුක්‍රමණ ගැන හිම සඳහන් කරනවා නම් මෙතෙන්දී ආරම්භයේදී ආරම්භක ප්‍රවේගය බිඳුවයි. ඒ හින්දා ආරම්භක අනුක්‍රමණයේ බිඳුව වෙන්න ඕන. හරි. ඊට පස්සේ බලන්න ප්‍රවේගය කියන එක ඊළඟට ප්‍රවේගයේ ධනාගේ ළමයි වැඩිවීමක් වෙනවා. වැඩිවි. ඒ හින්දා අනුක්‍රමණය මොකද වෙන්න ඕනි? ධනාගේ වැඩි වෙන්න ඕනි. රයිට්. එහෙම වෙලා ඒ වලට යනවනේ. අන්න ඒ වලදී තමයි මෙයා හැප්පෙන්නේ. එතකොට ඔයාලා තේරුම් ගන්න ඕනි මෙතෙන්දි ප්‍රවේගයේ ශනිකව ඍණ වෙනවා. හරි. ප්‍රවේගයේ ශනිකව ඍණ වේ. එහෙනම් අනුක්‍රමණය මොකද වෙන්නේ? ශනිකව ඍණ වේ. හරි. එහෙනම් ඒහිදී ධන v කියන එක එකපාරම ප්‍රවේගයේ ඍණ එකක් බවට පත් වෙනවා. එම නිසා හරි ධන අනුක්‍රමණය එකපාරම ඔයාලා ඍණ අනුක්‍රමණයක් බවට හරවලා ඇඳලා තියෙන්න ඕන. හරි. ඒකත් හරි කියලා හිතමුකෝ. දැන් එහෙම තියෙන ඍණ අනුක්‍රමණය මොකද වෙන්නේ? ඊට පස්සේ ඍණ ප්‍රවේගයේ ළමයි අඩු වෙලා බිඳුව වෙනවා. හරි. ඊළඟට වෙන්නේ v ඍණ අඩු v බිඳුව වේ. හරි. එහෙනම් මොකද වෙන්නේ? අනුක්‍රමණයේ ඍණ උන එක තියෙනවනේ. ඒක අඩු වෙලා බිඳුව වෙන්න ඔයාලා ඇඳලා තියෙන්න ඕන. හැබැයි එතෙන්දී පොඩි කාරණයක් තියෙනවා. එයා එතන ටිකක් වෙලා ඉන්නවනේ. හරි. ටිකක් වෙලා ඉන්නවා. හරි. එතකොට ටිකක් වෙලා ඉන්නවා කියන්නේ නිශ්චලයි. හරි. එතකොට නිශ්චලව ඉන්නවා කියන්නේ නිශ්චලව සිටි. යම් කාලයක් ඉන්නවා. ඒ කියන්නේ එතෙන්දී ඔයාලා තේරුම් ගන්න ඕනේ අනුක්‍රමණය බිඳුවේ පොඩි වෙලාවක් තියෙන්න ඕන. හරි. ඊට පස්සේ ටික අපි බලමු. ඊට පස්සේ ආ නියත ප්‍රවේගයක් එකපාරම ලබා ගන්නවා. ඒකලා ඒ ප්‍රවේගයෙන් දිගටම ගිහිල්ලා තියෙනවා. ඒකනේ කියන්නේ. එතකොට අපිට ලියන්න පුළුවන් එහෙනම් ශනිකව v ඍණ නියත වේ. ශනිකව v ඍණ නියත වේ. ඕනනම් ඔයාලා ශනිකව කියලා ලියන්න. හරි. ශනික ක්‍රියාවලිය. හරි. v ඍණ නියත වේ. ඒ හින්දා මොකද වෙන්නේ? අනුක්‍රමණයේ ඍණ නියත එකක් වෙලා තියෙන්න ඕන. හරි. දැන් මේ කාරණේට අදාළව අපි ප්‍රස්ථාරය කොහොමද ඇඳින්නේ කියලා බලමු ළමයි. දැන් බලන්න ආරම්භයේදී මොකද වෙන්නේ? මේකෙදී ආරම්භක ප්‍රවේග බිඳුවයි, ඒ කියන්නේ ආරම්භක අනුක්‍රමණයේ බිඳුවයි මේ වගේ තිරස්ස තියෙන්න ඕන. ඊට පස්සේ ඒකේ ධනාගේ වැඩි වෙනවා. ධනාගේ වැඩි වෙනවා කියන්නේ මේ විදිහට ධන අනුක්‍රමණයේ වැඩි වෙනවා. ඔය වගේ තැනකට ගියා කියලා හිතමුකෝ.
ඊට පස්සේ මොකද වෙන්නේ මෙතෙන්දී එකපාරම මෙයාගේ ප්‍රවේගය ඍණ වෙනවා. ඒ කියන්නේ එකපාරම මෙයාගේ අනුක්‍රමණය ඍණ වෙනවා. මේ වගේ හැරෙනවා. ඊට පස්සේ ප්‍රවේගයේ ඍණයේ අඩු වෙලා බිඳුව වෙනවා. එහෙනම් අනුක්‍රමණයේ ඍණාගේ මෙන්න මේ විදිහට අඩු වෙන්න ඕනි ළමයි. මෙහෙම අඩු වෙලා එක තැනකදී මේ වගේ බිඳුව වෙනවා. අන්න එහෙම බිඳුව වුණාට පස්සේ ඒ තමයි අර ඕලක්ෂයට නැවත පැමිණීම. එතන පොඩි වෙලාවක් මෙයා ඉඳලා තියෙනවා. මේ වගේ පොඩි වෙලාවක් ඉඳලා ඊට පස්සේ මොකද වෙන්නේ බලන්න. ඊට පස්සේ ෂණිකව ඍණ ප්‍රවේගය ලබාගෙන තිනවා. ඒ කියන්නේ ප්‍රවේග අනුක්‍රමණයේ ෂණිකව ඍණ වෙන්නත් ඕනේ. ඊට පස්සේ ඒක නියතව පැවතිලා තියෙන්නත් ඕනේ. ඒ නිසා මෙන්න මේ වගේ එකක් තමයි ඔයාලා ඇඳලා තියෙන්න ඕනේ. හරි. ඊළඟට ළමයි බලන්න 23 වෙනි එකේ මොනවද කියන්නේ කියන එක අපි බලලා ඉමු. right 23 කියන්නේ අංශුවක් O පිහිටීමෙන් ධන ප්‍රවේගයෙන් චලිත යන බව ওই දිශාවට නියත මන්දනය ගමන් කර එහිදී නිශ්චල වී. හරි. එහෙනම් අංශුවක් මේ වගේ තියෙනවා. මෙතෙන්දී ධන ප්‍රවේගයෙන් පටන් ගන්නවා. මේ ධන ප්‍රවේගය මෙන්න මේ ආකාරයට අඩු වෙලා ගිහිල්ලා ඕවලදී මේ වගේ නිශ්චල වෙනවා. හරි. ඊට පස්සේ එතෙන්දී ෂණිකව ආපසු හැරෙනවා. ඒ කියන්නේ එතෙන්දී කාලය ගත කිරීමක් කරන්නේ. එයා එකපාරම අනිත් පැත්ත හැරිලා තියෙනවා. එතකොට මේ වගේ අනිත් පැත්ත හැරිලා OB දිශාවට නියත තොරණයෙන් O දක්වා පැමිණ. හරි. ඉන්පසු OB දිශාවට නියත මන්දනයෙන් ගමන් කර B හිදී ෂණිකව ආපසු හැරී OA දිශාවට නියත තොරණයෙන් O දක්වා පැමිණේ කියලා තමයි කියන්නේ. ඉතින් දරුවෝ ඒ කියන්නේ මෙතෙන්දි නිශ්චල වෙච්ච එක්කෙනා මේ නිශ්චලතාවයෙන්ම මේ පැත්තට නැවත තොරණේ වෙන්න පටන් ගන්න තියෙනවා. තොරණේ වෙන්න පටන් අරගෙන මේ වගේ ප්‍රවේගය වැඩි කරගෙන තියෙනවා. අන්න ඒ ප්‍රවේගය වැඩි කරගන්න කෙනා ඊට පස්සේ මෙන්න මේ ඕලක්ෂයේ ඉඳන් ඕලක්ෂය දක්වා ආවට පස්සේ එයා මන්දනයකට OB දිශාවට තියෙන මන්දනයකට ලක් වෙනවා. ඒ කියන්නේ මේ තියෙන ඍණ ප්‍රවේගය මොකද වෙන්නේ? දැන් එයාගේ අඩු වෙන්න පටන් ගන්නවා. මෙන්න මෙහිම අඩු වෙලා B වලදී මොකද වෙන්නේ? නැවත නිශ්චල වෙනවා. අන්න ඒ නිශ්චල වුණාට පස්සේ අපිට කියනවා නැවත මෙන්න මේ විදිහට මෙතනින් නිශ්චලතාවයෙන් පටන් අරගෙන නැවත OA දිශාවට මේ විදිහට තොරණයෙන් ගමන් කරනවා කියලා. ඒ කියන්නේ නැවත මේ වගේ ප්‍රවේගය වැඩි වෙමින් එනවා. ඔතෙන්ට එනකන් විතරයි මේ චලිතය නිරීක්ෂණය කරලා තියෙන්නේ. හරිද? ඉතින් අපිට මේකට අදාළව අනුක්‍රමණ අන්තක්කණ්ඩගෙන ලියන්නත් පුළුවන්. ඉතින් නොලියා එකපාර ප්‍රස්තාරයෙන් දෙන්නත් පුළුවන්. ඉතින් හරි. right. අපි බලමු ආරම්භයේ ඉඳන්ම බලන්න ආරම්භයේදී ප්‍රවේගයේ ධනයි. ඒ කියන්නේ u ධනයි. එම නිසා ආරම්භක අනුක්‍රමණය ධනයි. ඊළඟ කාරණේ තමයි අපි මේකෙදි තේරුම් ගන්න ඕනේ ප්‍රවේගය ධනාගය අඩු වෙලා බිඳුව වෙනවා. හරිද? එම නිසා අනුක්‍රමණයේ ධනාගය අඩු වෙලා බිඳුව වෙන්න ඕනේ. හරි. ඉතින් ඒකට අදාළව ඔයාලා අඳිනවා නම් හරි. දැන් ආරම්භක ලක්ෂය වෙන්නේ මෙතෙන්දී ඕනේ. ඒ කියන්නේ ආරම්භක විස්ථාපනයක් නැහැ. ඒ කියන්නේ අන්තක්කණ්ඩයක් නැහැ. හරි. ඒ කියන්නේ මෙතනින් පටන් ගත්තොත් එහෙම ආරම්භක අනුක්‍රමණයේ ධනයි. හැබැයි ඒක අඩු වෙලා බිඳුව වෙන්න ඕනේ. ඒක ඉතින් අඩු වෙලා බිඳුව වෙන්න නම් මේ වගේ ධන අනුක්‍රමණය මෙන්න මෙහෙම වල අඩු වෙන එකක් තමයි අඳින්න ඕනේ. මෙන්න මෙහෙම තිරස් වෙන පිහිටීමක් වගේ එනවා කියන්නේ බිඳුව වීමක් තමයි. හරි. මේ වගේ තිරස් වෙන පිහිටීමක් එනවා. දැන් ඔතෙන්දි තමයි හරි මෙයා මේ හිමින් සීරුවේ දැන් කලින් වගේ අනුක්‍රමණය අර ෂණිකව වෙනස් වෙන්නේ නැහැ ළමයි. හරි. ඒවා Taman තේරුම් ගන්න ඕනේ. මෙතෙන්දි අර මන්දනේ වෙලා නිශ්චල වෙලානේ හැරෙන්නේ. එතකොට අනුක්‍රමණයේ ශුන්‍ය වෙච්ච එක තමයි හිමින් සීරුවේ. ඊට පස්සේ මේ වෙනස් වෙන්නේ. අපි මේ ප්‍රස්තාරය අඳින්න කලින් නැවත ඒකට අදාළ ඒවා ලියමු. එතකොට මේ දෙවෙනි කොටසට අදාළව තේරුම් ගන්න අනුක්‍රමණයේ දැන් බිඳුව වෙලා තියෙන්නේ. නමුත් ප්‍රවේගය මොකද වෙන්නේ? ඍණාගයක් තියෙනවා. ඒ ඍණාගයකින් ආරම්භ හරි ඍණව මොකද වෙන්නේ? වැඩිවීමක් තමයි වෙන්නේ. හරි. ඒ වලින් නම් ඕවරට එනකම්. එම නිසා මොකද වෙන්න ඕනේ? අනුක්‍රමණයේ ඍණාගය වැඩිවීමක් හරි. අනුක්‍රමණයේ ඍණාගයේ වැඩිවීමක් සිද්ධ වෙන්න ඕනේ. හැබැයි ඒ වැඩේ සිද්ධ වෙන්නේ O දක්වා එනකම් විතරයි. ඒ කියන්නේ අර විස්ථාපනය කියන එක බිඳුව වෙනකම් ওই දේ වෙන්න ඕනේ. ඒ අනුව ඔයාලට ප්‍රස්තාරය මෙන්න මේ වගේ අඳින්න පුළුවන් ළම. මෙතන මට ඉඩ ප්‍රමාණය අඩු වෙයි කියලා මම චුට්ටක් වැඩිපුර වක්‍ර කරා. හරි. ඔයාලා ඒ දේ තේරුම් ගන්න. හරි. මම ඕනම් වෙනම
පොඩ්ඩක් අර ඒක ආයෙ පොඩි කරලා පොඩ්ඩක් ඇඳලා පෙන්නන්නම්. නැත්නම් අපිට ඉඩ මදි වෙන්න පුළුවන් තව කාරණේ දිග හින්දා. හරි. මෙන්න මේ ආකාරයට මුලදී ධන අනුක්‍රමණය අඩු කරගෙන බිඳුවට ගියා. ඊට පස්සේ කතාව වෙනස් වුණා, නිශ්චල වෙලා ඊට පස්සේ මේ විදිහට ඍණ පැත්තට ආවා O දක්වා. එතෙන් එනකම් අපි කාරණේ කතා කරලා ඉවරයි. රයිට්. ඊට පස්සේ බලන්න අන්න එතෙන්දි වෙන්නේ නැවත අර ඍණ ප්‍රවේගය අඩු වෙන්න පටන් ගන්නවා. හරි. v ඍණව අඩු වී බිඳුව වෙනවා හැබැයි b වලට යද්දි. එහෙනම් මොකද වෙන්නේ? අනුක්‍රමණයේ ඍණ අගය ළමයි අඩු වෙලා බිඳුව වෙන්න ඕනි b වලට. හරි. ඉතින් ඍණ අනුක්‍රමණය කියන එක ඔයාලට නැවතත් මහා කෝණයේ මේ විදිහට පෙන්වන්න පුළුවන්. දැන් ඔයාලා දන්නවා විස්ථාපනයේ ඍණ පැත්තට යන්නේ. එහෙම අඩු වෙලා බිඳුව වෙනවා කියන්නේ නැවත මේ ආකාරයට තිරස් වෙන්න ඕනේ කියන එක. හරි. ඊළඟ බලන්න එහෙම බිඳුව වෙලා නිකන් ඉන්නේ එතෙන්දිත් යා ශනිකව ආයේ තොරණය වෙන්න පටන් ගන්නවා. ධන තොරණයක් වෙන්න පටන් ගන්නවා. එහෙනම් අපිට නැවත ලියන්න පුළුවන් ප්‍රවේගය ධනව වැඩි වීමක් කරබනවා. හරි. එම නිසා අනුක්‍රමණය ධනව වැඩි වීමක් සිද්ධ වෙනවා. අනුක්‍රමණයේ ධනව වැඩි වෙනවා කියන්නේ ඉතින් ඔයාලා තේරුම් ගන්න ඕනේ අර බිඳුවෙන් පටන් ගත්ත එක නැවත සුළු කෝණයක්. හරි. මේ විදිහට ටික ටික වර්ධනය වෙන්න පටන් ගන්නවා. ඔන්න ඔහොම ඇඳලා තියෙන්න ඕනේ. ආරම්භයේ O දක්වා පැමිණීම කියලා තමයි කියන්නේ. එහෙනම් මොකද වෙන්නේ ළමයි? විස්ථාපනය. හරි. ඔය විදිහට ශුන්‍ය වෙනවා අවසානයේට ආවම නැවත. හරි. රයිට්. එහෙනම් අපේ සම්පූර්ණ උදාහරණ ටික සාකච්ඡාව හරි. ඔයාලා අනිවාර්යෙන් මේ කරෙක්ෂන් බලා ගන්න, තනියම කරන්න. ඉතින් මේක ඔයාලා නැවත හරි සාමාන්‍යයෙන් සමහර ළමයිට මේකේ ගැටලු වෙලා තියෙන්න පුළුවන්. ඒවා निराකරණය කරගනිමින් සතියක් දෙකක් ගියාට පස්සේ තව පාරක් කරලා බලන්න. එතකොට ඔයාලට මේක හොඳටම ඔයාලගේ දිගු කාලීන මතකයට වැටේ.